රටේ නීතිය යුක්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න මේ හදන ඒ විමර්ශනය කරන නිලධාරීන් විමර්ශනය කරන ආයතන නඩු පවරන ආයතන මේ වගේ මේ හැම දෙයකින් මේ නඩුවලට තීන්දුව ලබා දෙන ආයතන සහ විනිශ්චයකරුවෝ මේ අය සියලුම දෙනා ඉලක්ක කරගෙන මේ විපක්ෂය විසින් විපක්ෂය කිව්වහම විපක්ෂයේ සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා නේද ෆේක් account වලින් ඉන්නවා මේ අර gossip කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ අබිලින්ලා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එහෙම පතුරන අය ඉන්නවා එතකොට මේ විපක්ෂයේ විසින් සිද්ධ කරන මේ අධිකරණය අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් මේ පහර දෙන්න කියන්නේ පහර පිට පහරක් ගහනවනේ එතකොට මේ විමර්ශන සහ නඩු පැවරීම් එතකොට මේ තීන්දුව ලබා දීම් මේ වගේ දේවල් වලට මේවා මේ ක්‍රියාවලිය අඩපණ කරන්න හදන පොඩි සිඟිති ආතල් එකක් මේක ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් කතා කරනවා අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීම අවස්ථාවේදී එතකොට මේකේ අරමුණ මොකක්ද කියලා ඒ කියන්නේ අපිට එතන පැහැදිලි කිරීමක් සිද්ධ වෙනවා මිනිසුන් තුර ජනතාව තුර අවිශ්වාසයක් ගොඩනගලා යම් කැළඹිල්ලක් කරන්න පුළුවන් තරම් උපරිම උත්සාහ කිරීමක් විදියට දකින්නවා කියලා මේකේ පැහැදිලි. එතකොට තව සිදුවීමක් තියෙනවා ඒක තමයි රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධ විශාල මේ වෙනකොට කතිකාවක් ලැබිලා තිනවා. ඒකට හේතුව තමයි දැන් මුලදී අපිට මතකයි රට පුරා මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයෝ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෝ පවා මේ වෙඩි තබා ගැනීම සම්බන්ධයෙන්. එතකොට මිනිමැරුම් සම්බන්ධයෙන් පවා එක දිගට ඕගලන්ට මතක ඇති වෙඩි යන දැන් ඇහෙනවද? දැන් ඊටාම අඩුවෙන් කියන්නේ දැන් නැත්තටම නැති තරම් එහෙම වෙඩි තැබීම් මිනිමැරීම් සම්බන්ධයෙන්. එතකොට මේ සිද්ධිදාමයත් එක්ක අපිට මතකයි දැන් මේ පහුගිය කාලේ පටන්ගෙන තියෙනවා මේ වෙනකොට රටම එකට ජාතික මෙහෙයුම ඔයගොල්ලෝ දන්නවා මේ විෂමද්‍රව්‍ය උදුර මේ වෙනකොට පුද්ගලයෙක් කියන්නේ පුද්ගලයාගෙන් ඔබ්බට ගිහලා මේක ලොකු ජාලයක් විදියට සමස්ත ආර්ථිකයේ සමාජ මුළු සමාජයටම බරපතල විදියට ලොකු ඛේද වාචකයක් එල්ල කරලා තියෙන සමයක ඔන්න මෙහෙම නිවුස් එකක් අහන්න දකින්න ලැබීම ඊටාම සුබදායි කාරණයක් කියලා තමයි අපිටත් ජනතාව විදියට දකින්න තියෙන්නේ. ඒ තමයි මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි රටම එකට ජාතික මෙහෙයුම සභාවේදී අවධානයට යොමු වෙනවා කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම මේ රටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී 10 වෙනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡාවට ලක් වී ඇති බවයි සඳහන් වෙන්නේ. කොහොම හරි ඒකේ මාධ්‍ය නිවේදනයක් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කරලා තිනවා. මම මෙතන දාන්නම් ඒ සම්බන්ධී නිවුස් එක. රටේ මුළු සමස්ත සමාජයේම මුළු ආර්ථිකයේම බිඳවට්ටන්න කටයුතු කරන පවුල් පසුබිම අඩාල කරන්න සමාජ සමගතා දුරස් කරන්න සහ මිනිස්සු අතර භීතිය ඇති කරන්න නේද මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන්ගේ මනස කොයි වගේ විකෘතියක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් මිනිස්සු එක්තරා විදිහක තැති ගැනීමක් තියෙනවා. එතකොට ඒ ගෙදර ඒ අදාළ පුද්ගලයෙක් නම් පාවිච්චි කරන ඒ පුද්ගලයා තමන්ව මරලා මොනවා හරි මුදල් අවශ්‍යතාවයක් ඉටු කරගනීද කියලා ලොකු බයක් සැකයක් තියෙනවා. එතකොට මේ වගේ මේ දේවල් සම්බන්ධයෙන් තමයි අවධානයට අපිට යොමු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම කුඩා දරුවන් ඉන්න සමහර පුද්ගලයෝ පවා සමහර වෙලාවට ගැහැණු පිරිමි දෙපක්ෂයේම මේ සම්බන්ධයෙන් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න සමහර වෙලාවට පෙළඹිලා තියෙනවා. මේක තනිකරම සොම්බිලන්තයක් වෙන්න ගියපු රටක් මේ වෙනකොට නිවැරදිව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම මේක ඒ ජාලයේ බිඳ දාන්න ඒ අදාළ අංශ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රටම එකට ජාතික මෙහෙයුමෙන් දැන් මේ වෙනකොට මේ මරණ දඬුවම ලබා දෙන්න
ඒ සම්බන්ධව මරදනුම ලබා දීම කෙරෙහි අවධානය යොමු වෙලා තියෙනවා. ඒක ඇත්තටම ඉතාම හොඳ දෙයක්. නිවැරදිව ආයතන වල කටයුතු කරනවා නම් නිවැරදිව ඒ සම්බන්ධයෙන් සිදු කරනවා නම් නේද රාජ්‍ය නිලධාරී ඒ අදාළ ආරක්ෂක නිලධාරීන් පවා ඔවුන්ගේ මොනවද ඒකට කියන්නේ කප්පම් මුදල් ලබා ගන්නේ නැත්නම් උන්ට වාසිය ලබා ගන්නේ නැතුව රට වෙනුවෙන් කටයුතු කරනවා නම් මේ සම්බන්ධයෙන් මම හිතනවා මේ යන ක්‍රමය ඉතාම සාර්ථක වෙයි කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඒ අදාළ සියලුම දෙනා ඉවත් වෙනු කියලා මුලින්ම අපි දැක්කා. රජයේ විසින් නිකුත් කරලා තිබුණා. ඉවත් වෙලා ඇති ගොඩක් අය ඉවත් වෙලා තියෙනවා. නමුත් තවමත් අර පරණ පුරුද්ද ඒ විදිහටම අරගෙන යන නිලධාරීන් අපි දන්නවා ඉන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ සියලුම දේවල් මං හිතන්නේ නීතිය සැමට පොදු විය යුතුයි. මිනිස්යාද රාජ්‍ය නිලධාරියාද ආරක්ෂක අංශ නිලධාරියාද අදාළ නැත මරදඬුවම් ක්‍රියාත්මක කරනවා නම් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සියලු ජාලය අඩපණ කරන්න නැති කරන්න දානවා නම් අනිවාර්යයෙන්ම මේ මරදඬුවම කියන එක ඒ අදාළ පුද්ගලයාට හිමි විය යුතුයි කියන එක තමයි මම දැකපු විදිහට සමාජයේ දැන් ගොඩක් වෙලාවට මේ චෝදනා එල්ලලා තියෙන්නේ ඇයි ගේන්නේ නැත්තේ කියන එක. නමුත් දැන් මේ වෙනකොට ඒ සඳහා අවධානය යොමු වෙලා තියෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ කියන්නේ රටට ඊටාම හිතකර කාලයක් උදා වෙන්න ළඟයි කියන එක තමයි අපිටත් පැහැදිලිවම පේන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.